ඔබත් විභාගයේ කිට්ටු වෙනකොට සිලබස් එක ඉවර කරගන්න බැරුව පීඩනයෙන් ඉන්න කෙනෙක්ද? ගොඩක් අය හිතන්නේ සිලබස් එක ඉවර කරන්න නම් ලොකු විප්ලවීය වෙනසක් කරන්න ඕන කියලා. හැබැයි කැල් නිව්පෝර්ට්ගේ පොත් ඇසුරෙන් අද අපි කියන්නේ ඔබේ සාර්ථකත්වයට අවශ්‍ය වෙන්නේ ඊටාම කුඩා වෙනස්කම් කිහිපයක් විතරයි. මිලිමීටර 2 නීතිය. එහෙමත් නැත්නම් the 2mm rule. ප්‍රසිද්ධ අභිප්‍රේරක ටෝනි රොබින්ස් වරක් ගොල්ෆ් ක්‍රීඩාව ඉගෙන ගන්න ගිය වෙලාවක ඔහුගේ උපදේශකයා කිව්වේ ඔහු දක්ෂයෙක් වෙන්න නම් වෙනස් වෙන්න ඕන මිලිමීටර 2ක් විතරක් කියලයි. ඒ වගේම ලෝකේ ලස්සනම කාන්තාවකගේ මුහුණේ මිනුම් සහ සාමාන්‍ය කෙනෙකුගේ මිනුම් අතර තියෙන්දෙත් මිලිමීටර 1ක හෝ 2ක වෙනසක්. අපේ පාඩම් වැඩවලදීත් අපි අසාර්ථක වෙන්නේ මේ වගේ පුංචි පුරුදු නිවැරදිව කරන්නේ නැති නිසායි. පළවෙනි ක්‍රමෝපාය. දිනකට විනාඩි 5ක් කාලය කළමනාකරණය කරන්න. කැල් නිව්පෝර්ට් පවසන පරිදි අපේ ඔළුවේ තියෙන සියලුම වැඩ, ඒ කියන්නේ ඩෙඩ්ලයින්ස් සහ අසයින්මන්ට්ස් වගේ දේවල් කොලයක ලියනතුරු අපේ මොළයට නිදහසේ අවධානය දෙන්න බෑ. සෑව උදෑසනකම විනාඩි 5ක් කරන් එදිනට කළ යුතු වැඩ ලයිස්තුවක් ලියන්න. වැදගත්ම විෂයන් සහ පාඩම් ප්‍රමුඛතාවය අනුව පෙළගස්වන්න. දෙවෙනි ක්‍රමෝපාය. වැඩ කල් දැමීමට එරෙහිව සටන් කරන්න. වැඩ කල් දැමීම නතර කරන්න ක්‍රම 4ක් මෙහි දැක්වෙනවා. පළවෙනි එක work progress journal. සෑම රාත්‍රියකම ඊළඟ දවසේ කළ යුතු වැඩ ප්‍රමුඛතාවය අනුව ලියන්න. මේ සඳහා ගත වෙන්නේ විනාඩියක් විතරයි. දෙවෙනි එක feed the machine. අපේ ශරීරය යන්ත්‍රයක් වගේ. බඩගින්නේ හෝ මහන්සියෙන් ඉන්නකොට අපේ කැටවීමේ ශක්තිය බිඳුවට වැටෙනවා. ඒ නිසා කිසිම වෙලාවක ආහාර වේල් මග හරින්න එපා. සෑම විනාඩි 45කට වරක්ම වතුර බොන්න. තුන්වෙනි එක make an event out of boring tasks. ඔබට පාඩම් කරන්න අමාරුම විෂය තියෙනව නම් ඒක කරන්න විශේෂ තැනකට යන්න. උදාහරණයක් විදිහට ගෙදරින් ඈත තියෙන පුස්තකාලයකට හෝ විනත් නිශ්ශබ්ද තැනකට යන්න. එතකොට ඔබට පාඩම් කරනම ඇරෙන්න වෙන විකල්පයක් ඉතිරි වෙන්නේ නැහැ. හතරවෙනි එක choose your hard days. සතියේ එක දවසක් උදාහරණයක් ලෙස සෙනසුරාදා අමාරුම වැඩ කරන්න වෙන් කරගන්න. එදාට ෆෝන් එක ඕෆ් කරලා කාගේවත් බාධාවක් නැතුව වැඩ කරන්න. තුන්වෙනි ක්‍රමෝපාය. කවදාද කොහෙද කුපමණ වෙලාවක්ද? කවදාද? පාඩම් කරන්න හොඳම වෙලාව උදෑසන කාලයයි. රෑ කෑමට කලින් එදිනට નિયમિત වැඩවලින් වැඩි ප්‍රමාණයක් ඉවර කරන්න උත්සාහ කරන්න. කොහෙද? හැකිතරම් හුදකලා තැනක පාඩම් කරන්න. කිසිවෙකුට ඔබව බාධා කළ නොහැකි පුස්තකාලයක් හෝ කාමරයක් තෝරා ගන්න. කුපමණ වෙලාවක්ද? සෑම පැයකට හෝ පැය එකහමාරකට විනාඩි 15ත් 20ත් අතර විවේකයක් ගන්න. එම කාලයේදී ව්‍යායාමයක් හෝ ඇවිලීමක් කරන්න. මතක තබා ගන්න, සාර්ථක ශිෂ්‍යයෙක් වෙන්න නම් ඔබ මේ පුංචි වෙනස්කම් අදම ආරම්භ කරන්න ඕන. උදේට සැලසුම් කිරීම, ශරීරයේ ශක්තිය පවත්වා ගැනීම සහ නිවැරදි පරිසරයක පාඩම් කිරීම මගින් ඔබටත් ඉක්මනින් සිලබස් එක ඉවර කරගන්න පුරුවන්.